විශාලා මහනුවරින් ඇරබී ජනසංහාරය සෙසු ප්‍රදේශ කරා කෙමින් ව්‍යාප්ත වූ අතර මුළු දම්බදිව් තලයම අමු සොහොන් බිමක් බවට පත්විය. රජතුමනි අපට අනුකම්පා කරන්න. වඩිග දේශයේ උපන් යක්ෂයෙක් අපේ මිනිසුන්ව මරා අනුභව කරනවා. අපට දැන් ඇත්තේ ඔබගේ පිහිට පමණයි රජතුමනි. බිය නොවන්න මා කෙසේ හෝ මන්ත්‍රාචාරීකු කැඩවා මේ වහා විසඩන්නම්. මහත් පරිශ්‍රමයකින් පසු අවසානයේ ඔවුන් තෙලිංගු දේශයෙන් මන්ත්‍රාචාර්යවරයෙකු සොයාගත්තේය. මන්ත්‍රාචාර්යතුමනි මේ උදුරෙන් මගේ රාජ්‍ය බේරා දෙන්න. මම මගේ දිවිය පුදා ඔබේ රාජ්‍ය බේරගන්නම්. මහරාජ මේ යක්ෂ දමනය කළ හැකි මන්ත්‍ර කිසිවක් මෙලොව නැත. අප වහා නවමන්ත්‍ර ලියවිල්ලක් ලියවා යක්ෂයා එයට බන්ධනය කළ යුතුය. එසේ කරමු. මන්ත්‍රාචාර්යවරයා විසින් නව මන්ත්‍ර යොදා පූජනීය මන්ත්‍ර ලියවිල්ලක් නිර්මාණය කළේය. භගවතේ වාසුදේවාය. කෙමෙන් මන්ත්‍ර ජප කිරීම ආරම්භිනි. අහස පොළව ගුගුරුවමින් යක්ෂයා පොත වෙත ඇදී ආවිය. ඕම් නමෝ භගවතේ වාසුදේවයා. ඉන්පසු එම මන්ත්‍ර ලියවිල්ල රන් නූලෙන් බැඳ සාගරයේ පාකර හැරුණි. තෙලිංගු දේශයෙන් සාගරයේ පාකර හැරූ මන්ත්‍ර පොත සාගරයේ පාවී ගොස් ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ගොඩගසා තිබුණි. එක්වා දාසකි සක රජවරුසේ 284කි බක් මාසේ පුරපසළොස්වක ගුරු දින දවසේ රැගන මෙපොත මෙපුරට ගොඩ බැස්සේ. එක්තරා ගම්බසියෙක් එම පොත සොයාගත් අතර ඔහු එය නිවසට රැගෙන ගියේය. නින්දට ගිය ඔහුට දෙවියන්ව සිහිනයෙන් පෙනුනි. ඔබ ඔය මන්ත්‍ර පොත කිසිවිටකත් විවෘත නොකරන්න. මම ඒ ආරක්ෂා කිරීමට පොරොන්දු වෙමි. කුලියාපිටියේ සිට දෙවුන්දර වන්දනාවේ පැමිණි අයෙකුට පෙරකී මහලු පුද්ගලයා මුණ දෙසුණේය. අයියේ අපිට කරන සංග්‍රහයට බොහෝම පිං. මල්ලිය ඩිංගිත්තක්